හෙලෝ ළමයි ඔයාලට කොහොමද? ඉතින් ඔන්න අදත් ප්‍රොඩක්ට් රිවිව් එකක් ගැන මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් thumbnail එකේ දැක්ක වගේම අද මම කතා කරන්න යන්නේ ලංකාවේ මේ දවස්වල ජනප්‍රියම ස්කින් කෙයාර් බ්‍රෑන්ඩ් එකක ජනප්‍රියම ප්‍රොඩක්ට් එකක් ගැන රිවිව් එකක්. ඉතින් යමු මගෙත් එක්ක වීඩියෝ එකට. මේ ප්‍රොඩක්ට් එක කොහොමද? රිසල්ට් එකක් තියනවද? ගෙවන ගානට ඇත්තටම මේක ලාභදායී ප්‍රොඩක්ට් එකක්ද කියලා අපි බලමු. හරි. ඉතින් මම අද කතා කරන්නේ ඔනෙල්ලා ෆේස් ස්ක්‍රබ් එක ගැන. මේක ගැලපෙන්නේ normal combination වගේම oily skin වලට use කරන්න පුළුවන්. ග්‍රෑම් 100ක ප්‍රමාණයක් 1300ක් වගේ මුදලකට මේක ගන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන විශේෂ ලක්ෂණ එහෙම නැත්නම් මේකෙන් අපේ ස්කින් එකට ලැබෙන ප්‍රයෝජන විදිහට අපේ හැමේ මැරුණු සෛල ඉවත් කරලා හැම පිරිසුදු කරන ගමන් අපේ හැම සොෆ්ට් කරගන්නවා වගේම අපේ ස්කින් එකේ තියෙන ඩල් ගතිය නැති කරලා හැමට හරිම නැවුම් ෆ්‍රෙෂ් ලුක් එකක් ගන්නවා වගේම පැහැපත් පෙනුමක් ලබා ගන්න මේ ප්‍රොඩක්ට් එක යූස්ෆුල් වෙනවා. ඉතින් මේකේ key ingredients විදිහට තියෙන්නේ apricot සහ walnut shell powder. apricot කියන්නේ අපි දන්නවා antioxidant බහුල natural vitamin එකක්. ඉතින් ඒකෙන් අපිට අපේ ස්කින් එකට fresh look එකක් ගන්න වගේම dead skin ඉවත් කරගන්න, ස්කින් එක soft කරගන්න උදව් කරනවා. ඒ වගේම කියන්න ඕනේ walnut shell powder වලින් වෙන්නේ අර natural exfoliate එකක් අපේ හැමට අපේ හැම process පිරිසුදු කරගන්න වගේම dead skin cells ඉවත් කරන්න, අපේ rough skin එක smooth කරන්න උදව් වෙනවා. ඒ වගේම මේකේ other ingredients විදිහට virgin coconut oil, aloe vera, beeswax වගේ natural ingredients වගේම niacinamide, salicylic acid, glycolic acid, lactic acid වගේ chemical ingredients ඇතුළත් වෙනවා. අපි දන්නවා niacinamide කියන්නේ oily skin වලට අනිවාර්යෙන්ම use කරන්න ඕන ingredient එකක්. මොකද අපේ හැමේ අනවශ්‍ය sebum production එක පාලනය කරනවා වගේම හැමේ තෙල් ගතිය පාලනය කරන්න උදව් වෙනවා. ඒ වගේම මූණේ තියෙන dark patches ඉවත් කරගන්න අපිට උදව් කරනවා. ඒ වගේම salicylic acid එකෙන් අපේ මූණේ මතු පිට තියෙන dead skin ඉවත් කරගන්න, මූණ exfoliate කරන්න වගේම glycolic acid, lactic acid වගේ HA පවුලට අයිති acid වලින් අපේ හැමේ ගැඹුරටම ගිහිල්ලා අපේ හැම exfoliate කරන්න, ඒ වගේම skin එක soft කරගන්න, skin එක පැහැපත් කරගන්න උදව් කරනවා. ඉතින් කියන්න ඕනේ ඇත්තටම මේ products ingredients දිහා බලපුවහම මේ product එක හරිම කිවන ගානට හරිම වටින product එකක් විදිහට පෙන්වන්න පුළුවන්. මේ product එක creamy texture එකක් තියෙන use කරද්දී ඒ කියන්නේ අපිට කිසිම skin එකට rough ගතියක් දැනෙන්නේ නැහැ. ඒ වගේම budget friendly face එක clear කරගන්න උදව් කරන, dead skin පහසුවෙන් ඉවත් කරලා skin එක soft කරගන්න උදව් කරන හොඳ product එකක් විදිහට පෙන්වන්න පුළුවන්. ඒ වගේම කියනවා tube packaging තියෙන නිසා මේක use කරන්න easy. වගේම product එක අනවශ්‍ය විදිහට අපත යන්නෙත් නැහැ. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ ඔන්ලයින් product එකට තියෙන විශේෂත්වය තමයි මෙයාලගේ ISO GMP වගේ certified company එකක්. ඉතින් ඔයාලට බය නැතුව use කරන්න පුළුවන් brand එකක් විදිහට මේක පෙන්වන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕනේ මේක දිනපතා භාවිත කරන්න සුදුසු නැහැ. මොකද chemical ingredients තියෙන නිසා ආරම්භයේදී සතියට එකපාරක් වගේ use කරලා පස්සේ skin එකට පුරුදු වෙද්දී සතියට දෙපාරක් වගේ use කරන්න පුළුවන්. ඉතින් තදින් අතුල්ලන්න බෑ. මේකේ apricot, walnut shell වගේ තියෙන නිසා skin එක irritate වෙන්න පුළුවන්. ඉතින් අර මේකේ creamy texture එකක් තියෙන නිසා ඒ කියන්නේ එහෙම තදින් අතුල්ලන්න ඕනෙත් නැහැ. skin එකට හරිම soft feeling එකක් තමයි දැනෙන්නේ use කරද්දී. ඒක ඔයාලට පළවෙනිටම use කරද්දී තේරෙනවා මේ අනිත් product එක බලද්දී ස්ක්‍රබ් එකක සාමාන්‍යයෙන් අර දැනෙන රෆ් ගතිය මේකේ දැනෙන්නේ නැහැ. ඔයාලට ඒ වෙනස තේරෙනවා use කරද්දිම. ඒ වගේම කියන්න ඕනේ sensitive skin වලට හැම වෙලාවෙම මේක සුදුසුයි කියලා කියන්න බෑ. හැබැයි sensitive skin වලට use කරන්න පුළුවන්. මේකේ all skin type use කරන්න පුළුවන් කියලා
සඳහන් වෙනවා. අපිට ඉතින් හැමෝගෙම ස්කින් එක වගේ නැහැ. ඒ නිසා යූස් කරන්න කලින් අනිවාර්යෙන්ම පැච් ටෙස්ට් එකක් කරලා ඔයාලගේ ස්කින් එකට මේක සෙට් වෙනවද කියලා සූටබල්ද කියලා බලන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලා දන්නවා මේකේ ග්ලයිකොලික් ඇසිඩ්, ලැක්ටික් ඇසිඩ් වගේ ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙන නිසා අනිවාර්යෙන්ම හවසට නැත්නම් රාත්‍රී කාලයේදී වගේ පාවිච්චි කරනවා නම් ලොකු රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕනේ මේකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් එක බලද්දී මේක පාවිච්චි කරද්දී ඔයාලගේ ස්කින් එක ඉරේලියට සෙන්සිටිව් වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන්ම යූස් කරනවා නම් සන්ස්ක්‍රීන් එකක් යූස් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ප්‍රොඩක්ට් එකේ ගහලා තියෙනවා පැකේජින් එක ඕපන් කරාට පස්සේ ඔයාලට මාස 6ක් ඇතුළත අනිවාර්යෙන්ම මේක පාවිච්චි කරන්න කියලා. හරි. ඉතින් ප්‍රොඩක්ට් එක ගැන මේක තමයි මගේ එක්ස්පීරියන්ස් එක. ඔයාලත් යූස් කරලා බලන්න. මට නම් ගන්න ගානට ඇත්තටම වටින ප්‍රොඩක්ට් එකක් විදිහට මේක පෙන්වන්න පුළුවන්. මොකද මම ගොඩාක් ස්ක්‍රබ් වර්ග පාවිච්චි කරලා තියෙනවා. ලංකාවේ වගේම කොරියන් බ්‍රෑන්ඩ් වලත්. හැබැයි අර ඒ කියන්නේ කොරියන් බ්‍රෑන්ඩ් එකකින් ගන්න පුළුවන් ඒ අර ඉන්ටර්නැෂනල් ලෙවල් එකටම මෙයාලගේ මේ ප්‍රොඩක්ට් එක හරිම ප්‍රමිතිගත විදිහට නිර්මාණය කරලා තියෙනවා කියලා යූස් කරනකොට ඔයාලට තේරෙයි ඒක මෙහෙම කියලා කියද්දි නෙමෙයි යූස් කරද්දිම තේරෙනවා ඔයාලට. ඉතින් ඔයාලත් පාවිච්චි කරලා බලලා මට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා ප්‍රොඩක්ට් එක කොහොමද කියලා. ඒ වගේම ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් වලට අරගෙන එනවා. ඉතින් වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා කියලා හිතනවා නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා දිගට මගෙත් එක්ක රැඳෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අදට ඔයාලගෙන් සබ් ගන්නවා. හැමෝටම සුබ දවසක්.